දැන් අපි අර උපහැරණයක් තියෙන ඉබ්බන්ගෙන් පියාට ඉල්ලනවා වගේ කියන්නේ. දැන් ඉබ්බගෙන් පියාට ඉල්ලුවට හම්බ වෙන්නේ නැත්තේ ඇයි පින්වතුනි? මොකකින්ද? පියාට නැති නිසා. නමුත් අපි ඒක දන්නේ නැත්තා. අපිට හිතෙනවා නම් ඔය කට්ටාසේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පියාට වෙයි කියලා. ඉබ්බට කරදර කර කර මක් කරනවා. පියාට ඉල්ලනවා. ඊට පස්සේ ඉබ්බා පියාට දෙන්නේ නැත්තම් පින්වතුනි ඉබ්බත් එක තරහ වෙනවා. ඊට පස්සේ කාලය ගත කරන ඉබ්බට හුනියම් කරන්නේ. නැත්තම් ඉබ්බා ගැන නරක ප්‍රචාරය යවන්න ගයක් ගානේ ගිහිල්ලා. පාටියකට ගිහිල්ලා ඉබ්බා ගැන නරක කතා කරන්නේ. ඔන්න ඔය හැම එකකින්ම සමන්විතයකට තමයි පින්වතුනි මේ මනුස්සයාගේ ජීවිතය කියලා කියන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම ජීවිතය කියලා කියන්නේ පින්වතුනි ජී ගොඩක් මිනිස්සුන්ගේ. ඒකට හේතුව තමයි පින්වතුනි යථාර්ථය අවබෝධ කරගන්න නැතුව ජීවත් වෙන එක. නමුත් මේ බුදුදහම ඉගෙන ගත්තට පස්සේ බුදුදහම කියන එක අපේ ජීවිතවලට අපිට සම්බන්ධ වුණාට පස්සේ පින්වතුනි ගොඩාක් වෙයි බොරු වැඩ කරන්නේ අපිට නතර කරගත්ත හැකි. ඒතහල් නතර කරන්න බෑ මොකද හේතුව ඒවා බොරු වැඩ කියලා දන්නේ නැති නිසා. ගොඩාක් දුරට මිනිස් දේවල් කරනවා ඒවා බොරු වැඩ කියලා දන්නේ නැහැ. නමුත් යථාර්ථයට වැටුණාට පස්සේ එතනින් එහාට දන්නවා එහෙනම් මේක මේ විදියට කොහොම කළත් මේක හරියන්නේ නැහැ නේ. මොකද හරියන විදිහ ඉගෙන ගත්ත නිසා. එළදෙනක් අරගෙන සල්ලි වලට ඔය එළදෙන ගාවට ගිහිල්ලා කිරිදියන් කිව්වට එළදෙනගෙන් කිරි වැස්සෙන්නේ නැති බව හැමෝම දන්නවා. නමුත් ඔබ නොදන්න මනුස්සයා ගිහිල්ලා කරන්නේ එළදෙනගෙන් කිරි ඉල්ලන එක. දෙන්නේ නැති කොට තරහ වෙන එක. නමුත් යම් දවසක පින්වතුනි මනුස්සයෙක් කියලා කියලා දෙනවා එළදෙනගෙන් කිරි දොවා ගන්න හැටි. අන්න ඊට පස්සේ මනුස්සයාට පුළුවන් වෙනවා පින්වතුනි එළදෙනගෙන් කිරි දොවා ගන්න. බුදුදහම අරහා අපිට පුළුවන් වෙනවා පින්වතුනි මේ හිත වැඩ කරන හැටි තේරුම් ගන්න. ඒක තමයි වැදගත්ම කාරණාව. අපි දන්නවා ප්ලේන් එකක් වැඩ කරන හැටිත් දන්නවා රොකට් එකක් වැඩ කරන හැටිත් දන්නවා මේ වෙනකොට. නොදන්න කාරණාව තමයි පින්වතුනි හිත වැඩ කරන්නේ කොහොමද? හිත වැඩ කරන්න හැටි දන්නේ නැති නිසා පින්වතුනි නිකන් අපරාධේ කාලයයි ධනයයි ශ්‍රමයයි හැම එකක්ම නාස්ති වෙලා යනවා. අනවශ්‍ය දේවල් කරන්නේ. මොකද හිතට දෙයක් කරන්න හිතනවම මොකද කරන්නේ? ඒක කරනවමයි නේද අනිවාර්යයෙන්. ඒ හිතේ හැටි.